සරත් කාලය අවසන් වීගෙන එනවා. දැනටමත් ගස්වල කොළ හැලිලා. කැලේ ඇපල් ගසක එකම එක ඇපල් ගෙඩියක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. මේ සරත් කාලයේ කැලේ දුවන හාවෙක් දැක්කා මේ ඇපල් ගෙඩිය. කොහොමද මේක කඩාගන්නේ? ඇපල් ගෙඩිය හුඟක් උඩනේ තියෙන්නේ. උඩ පනින්නත් බෑ කියලා හාවා හිතුවා. ඔන්න එතකොටම කාක් හාවත් බැලුවා. බලද්දි ගහක් උඩ කාක්කෙක් ඉඳගෙන hina වෙනවා. "ඒයි කාක්කෝ, මට ඔය ඇපල් ගෙඩිය කඩලා දෙන්නකෝ." ඔන්න ඉතින් ඊට පස්සේ කාක්කා ඇපල් ගහට පියාඹලා ගිහින් ඇපල් ගෙඩිය කැඩුවා. අනේ ඒත් ඇපල් ගෙඩිය හොටෙන් ගිලිහිලා බිමට වැටුණා. "කාක්කෝ, ඔයාට ස්තුතියි" කියලා හාවා කිව්වා. හාවා මෙහෙම කියලා ඇපල් ගෙඩිය ගන්න හදනකොටම පණ ඇති කෙනෙක් වගේ ඇපල් ගෙඩිය දඩි පිටි ගාලා දුවන්න පටන් ගත්තා. "අපොයි, මේ මොකද?" හාවා බය වුණා. ඒත් ඊට පස්සේ වෙච්ච දේ තේරුණා. ඇපල් ගෙඩිය වැටුනේ ඇපල් ගහ යට නිදාගෙන ඉන්න ඉත්තෑවෙක්ගේ ඇඟ උඩට. ඉත්තෑව උඩ පැනලා දුවන්න පටන් ගත්තා. ඇපල් ගෙඩිය ඉත්තෑ කූරු වල ඇනිලයි තමයි තිබ්බේ. "ඔහොම ඉන්නවා. කොහෙද මගේ ඇපල් ගෙඩිය ගෙනියන්නේ?" හාවා කෑ ගැහුවා. ඉත්තෑව ඊට පස්සේ මෙහෙම කිව්වා. "මේක මගේ ඇපල් ගෙඩිය. ඒක වැටුණා, මම අල්ලගත්තා." ඊට පස්සේ හාවා කිව්වා, "දැම්ම දෙන්න මගේ ඇපල් ගෙඩිය. මේක මමයි හොයාගත්තේ." එතකොටම කාක්කා ඔවුන් ළඟට ඉගිල්ලිලා ආවා. "රණ්ඩු කරලා වැඩක් නෑනේ. ඒක මගේ ඇපල් ගෙඩියනේ. මමනේ කඩාගත්තේ." ඊට පස්සේ කපුටත් එහෙම කිව්වා. එක්කෙනෙකුටවත් බෑ එකඟතාවයකට එන්න. හැම එක්කනාම මහා අයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. "මේක මගේ ඇපල් ගෙඩිය. නෑ මේක මගේ ඇපල් ගෙඩිය. නෑ මගේ." මුළු කැලේ පුරාම කෑ ගහන සද්දේ. කාක්කා ඉත්තෑවගේ නහයට කෙටුවා. ඉත්තෑව හාවට කූරු වලින් ඇන්නා. හාවා කාක්කට පයින් ගැහුවා. ඔන්න එතකොටම මෙතෙන්ට වලහෙක් ආවා.